ලෝක උරුමයක් වන මේ අපේ සිංහරාජ වනාන්තරයට මේ දවස්වල වසන්තය උදා වෙලා. පාට කුරුල්ලන්ගේ සද්දේ පිපිලා තියෙන නෙළුමල් යායවල්. ඉතින් සිංහරාජ දැන් හරිම ලස්සන කරලා තියෙනවා. ඇහි බෙල්ලොත් ඉන්න හොඳේ. පහුගිය ටිකේ නම් නෙළු පිපිලා තිබුණා කියලා ඔබ දකින්න නැතිනේ. හැබැයි දැන් නම් නෙළු නෑ. හැබැයි ලස්සන බලන්න යන්න විශේෂ වෙලාවක් තියෙනවා. හදිස්සිය ගිහිල්ලා ඕන වෙලාවක මේක බලන්න බෑ. දේවරුවේ තමයි යන්න ඕන සිංහරාජ සුන්දරත්වය විඳින්න. එතකොට තමයි ලස්සනට මේක විඳ ගන්න පුළුවන් වෙන්නේ. මේ අපේ ලෝකයෝ දකින්නේ සොබා දහමේ දායාදයක් වුණු සිංහරාජ වනාන්තරය. වනපාලක කාර්යාලය කියන විදිහට මේ දවස්වල සිංහරාජයට අමුතුම සිරියාවක් ඇවිල්ලා. අපේ රටට ආවේනික කුරුල්ලෝ වගේම මේ කාලෙට විතරක් ලංකාවට එන විදේශීය සංචාරක පක්ෂීන්ව බලාගන්න මේක තමයි හොඳම කාලේ. හැබැයි පොඩි දෙයක් තියෙනවා. මේ දවස්වල හවසට සිංහරාජයට වැස්ස වැටෙනවා. ඒ නිසා කුරුල්ලෝ Tamanගේ කෑම හොයාගෙන එළියට බහින්නේ උදේවරුේ. ඉතින් කුරුල්ලෝ බලන්න ආස අය විදේශීය සංචාරකයෝ එහෙම මේ දවස්වල උදෙන්ම සිංහරාජයට එනවා. වන නිලධාරීන් කියන්නේ දවසකින් මේ ඔක්කොම බලලා ඉවර කරන්න අමාරුයි කියලා. ඒ නිසා පුළුවන් නම් ළඟපාතක නවතින්න උදේ පාන්දරම කුරුල්ලෝ බලන්න යන්න සහ අනිත් සත්තු බලන්න යන්න කියලායි ඔවුන් උපදෙස් දෙන්නේ. මේ දවස්වල අපිට විශේෂයෙන් සංචාර කුරුල්ලෝ වගේම අපේ දේශීය කුරුල්ලෝ බලන්නත් පුළුවන්. ඒ වගේම මාල්ක්‍රේට් ෆේස් මාල්කොහා, බ්ලූ මැග්පයි, ස්පර් ෆවුල්, ග්‍රේ හෝර්න්බිල්, ශ්‍රී ලංකා ප්‍රොග් මවුත්, මලබාර් රෝගන් වගේ කුරුල්ලෝ අපිට මේ දවස්වල බලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. පහුගිය දවස්වල සිංහරාජය පුරාම ලස්සනට නෙළුමල් එහෙමත් පිපිලා තිබුණා. අර හෝටන්ට ඇන්නේ පිපුණ නෙළු නෙමෙයි හොඳේ. ඉතින් කොන්ක්‍රීට් වනාන්තරයේ ඉඳලා හෙම්බත් වෙලා ඉන්න අපිට නිවාඩුවක් ලැබුණම හුස්ම ටිකක් ගන්න මේ වගේ තැනකට යන්නේක කොයි තරම් වටිනවද? හැබැයි පුතෝ ගියාට කමක් නෑ. ලස්සනත් බලන්න ලෝක උරුම අපේ සිංහරාජයේ පරිසරයට අරන් යන දේවල් දාලා කුණු දාලා එහෙන් ගස් ගලවන් එන්න හදලා විනාශ කරන්න හදන්න එපා. දඬුවම් ලැබෙන වරදවල් හොඳේ ඒවා. ඒ නිසා සිංහරාජයේ ලස්සන බලන්න යන්න ගිය විදිහටම ලස්සන මතකයන් විතරක් අරගෙන පාසටහනක්වත් සිංහරාජයේ ඉතුරු නොකර ආයෙන්න.